ඇමගන් දේශය. ඇත්නවයෙන් කියනවන මොනවහරි සිද්ධ වෙනවද අන්දකාරේ මහරජිනියනි? මෙහි අවසාන ප්‍රතිඵලය මුළු ෆැන්ටේසියාවම විනාශයට හේතුවක් වෙයි මාත් එක්කම. ඒ අය දැන හිටිය මේ කුණාටුව ගැන. ඒ අයට තිබුණ රිදි ඔරලෝසුව ආරක්ෂක ස්ථානයක තියන්න. මොකද හේවුනේ? මොකක්? ඒ වටිනා ඔල්ලෝතුව නැතිවීම ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. ලොකු විනාශයක පෙර නිමිත්තක්. මොනවා හරි කරන්න. මේක නරක ආරංචියක්. ඇමගන් දේශයේ රිදි ඔරලෝසුව කිසි කෙනෙකුට ගන්න බැරි විදියට ඇස්වල් විලේ පතුලටම ගිහිල්ලා වැඩි වෙලාවක් යන්න ප්‍රථම ඒක නවතිනවා. එතකොට මොකද රැඳිනියනි? මොනවද මෙතන හිට වෙන්නේ? මාගේ සියලු බලවේග ඒක රාශි කරගන්න ඕනේ මේ ව්‍යසනයෙන් ගැලවෙන්න. හැම දෙන්නාගෙම අවසරයි. අද මම කතා කරන්න යන්නේ ඔබ හැම දෙනාම ඔව් ඔයාගේ මාතෘකාව හුඟක් හොඳයි. හොඳට කරුණු හොයාගෙන තියෙනවා. එතකොට කියන ක්‍රමයට තව ලකුණු ටිකක් ගත්තම ප්‍රශ්නයක් නෙවෙයි තාත්තේ. මුළු පන්තියටම බලපාන දෙයක්. හුඟ දෙනෙක් බලාගෙන ඉන්නේ මම වරද්ද ගන්න කාලේ. හෙට මමත් එනවා ඔයාගේ කතාව අහන්න. එපා තාත්තී. තාතාම කාලේ හිමින් යනවා දැනේ. මම කැමති නෑ. මට පුළුවන් නම් කාලේ නවත්තන්න. මේ කතාව කරන්න වෙන්නේ නෑ මට. කාලේ නවත්තන්න පුළුවන් මොන జగතටද? සීමන් මහත්තයා. කනගාටුයි ඉන්න බැරි වුණාට ටොම්. මට වැඩ තියෙනවා. මම යනවා කඩපලට ගිහින් එන්න. මීට සීමන් මහත්තයා. ඇමගන් වල රිදී ඔරලෝසුව ටිකෙන් ටික නවතිනවා. මුළු ෆැන්ටේසියාවටම විනාශයක්. මම මේ මොකද කරන්නේ? කවුරුවත්ම පේන්නේ නැති පාටයි. මට තේරෙන්නේ නැහැ. මොකද මෙයාලා මේ නැවතිලා ඉන්නේ? ඒ කියන්නේ අයින් වෙන්න! මොනවා නැවතුණා? කවුද? මා වැහෙනවද? කවුද? මොනවද මේ සිද්ධ වෙන්නේ? බර්ට්‍රම්! බර්ට්‍රම්! මොකද මේ වෙලා තියෙන්නේ? ඔයාට මේ හැම දෙයකටම ඉක්මනට අතන්ට යා. ඔයාත් නැවතුණා? මේක හරියට මුළු ෆැන්ටේසියාවම කාලේ නැවතිගෙන යනවා වගේ. පීටර් දන්නව ඇති කරන්න ඕනේ මොකද්ද කියලා. පීටර්, ඔයාගේ උදව් ඕනේ. මොකද ටොම්? දෙයියනේ, එයාටත් ඒක බලපාලා. මින් කතා කරන්න මට කියන දේ තේරෙන්නේ නෑ. හෙන්, ඔයාට පුළුවන් වෙයි මේකට උදව් කරන්න. මොනවද ඔයා කියන්නේ? මේ කාලේ තරුණයන්ගේ ඇටි ඕම තමයි.
ඒගොල්ලෝ ඉක්මං වෙනවා. අයියෝ ඇන් පීටර් මේකට මම මොනවද කරන්නේ? ඒක සිද්ධ වෙලා කාලය නැවතිලා ෆැන්ටේසියාවෙත් හැම දේම නැවතිලා මම තවම බේරිලා දැන් මම ඇමගන් හිරිදි ඔරලෝසුව හොයා ගන්න ඕනේ ප්‍රමාදයක් නැතුවම සුළඟේ බලයෙන් වේගයේ බලයෙන් මාව ඇමගන් ප්‍රදේශයට රැගෙන යත්වා මොනවා රාන්දවාගෙන සිටි මගේ මුළු බලයම යොදන්න වෙනවා. ඒත් වැඩි කාලයක් ඒක පවතින්නේ නැහැ. මොකද මේ මාව බේරගන්න මාව අතාරින්න නෑ ඕනේ නෑ මාව තදින් අල්ලගන්න වද මොකක් හරි ලොකු හේතුවක් ඇති නැත්තම් මේ වගේ විශාල කෙනෙක් අරන් එන්න කියන්නේ නෑනේ. සමාවෙන්න ඒත් මම ආයෙවෙන් දෙපා අපි ඔබ පරිස්සමෙන් ගෙනියන්නම්. කොහෙටද මාව ගෙනියන්නේ? නුවණැත්තෝ අපිට කිව්වේ ඔයාව ගේන්න විතරයි. ඒතෙන් අපිට කිව්ව වැඩේ අපි කරනවා එච්චරයි. අපෙන් එක එක ප්‍රශ්න අහන්න එපා. ඔන්න අපි කිව්ව තැනටම ගෙනාවා. දැන් අපේ රාජකාරිය ඉවරයි. හොඳයි ඕගොල්ලෝ මාව ගෙනාවනේ ඊළඟට මොකද වෙන්නේ? ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි දන්නවා උත්තරය. කවුද ඕගොල්ලෝ? මම උෂ්ටන් මායාවේ මව. මම තමයි සර්මන් පෙනීමේ පියා. මම සරාජී බුද්ධියේ පුත්‍රයා. අපි තමයි නුවණැත්තෝ. මේ රහස්ථානයක් කාලය සමග කිසිම සම්බන්ධයක් නැහැ. මම ටොම් පාසන්ගේ පුත්‍රයා. ඇයි මාව මෙහෙ ගෙනාවේ? මම හිතනවා ඔයාට තමයි උදව් කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඔයාගේ දූත මෙහෙවර භයානකයි කියලා. මම හිතනවා ඔබ ජයගත යුතුයි ෆැන්ටේසියාව යථා තත්ත්වයට ගේන්න. හොඳයි එහෙමනම් මට කියන්න මම කරන්න ඕනේ මොකද්ද කියලා. මම හිතනවා කාලය නතර කළ ඇමගන් ඔරලෝසුව සොයාගත යුතුයි කියලා. කාලය නැවතිලා? එහෙනම් මේක තමයි හැමදේම නවතින්නේ. මම හිතනවා ඔබ ඒ ඔරලෝසුව නැවත හදන්න ඕන කියලා. ඒක මම කොහොමද කරන්නේ? මම හිතන්නේ ඒකට හතුරෙකුගේ උදව් ලබා ගන්න ඕන කියලා. මොන හතුරෙක්ද? මේ ගමන ගමන් මාර්ගය මමම හොයාගන්නම්. ඔය එකක්වත් මට අදාළ නෑ. මට දැනගන්න ඕනේ මොන හතුරද කියලා. ඔයා ඔය වැරදි පැත්තටනේ ගමන් කරන්නේ. මේ පැත්ත වැරදි නම් ඔයා හරි පැත්තට අරන් යන්න. මට බලය අවශ්‍යයි. අනේ මොකද උනේ මගේ බලයට? අනේ දෙයනේ මේකද මගේ අවසානයේ සිද්ධ වෙන්නේ. ඔයා මේ අනම්මනම් දොඩවන්න නැතුව කට පියාගෙන ඉන්නවාද? මම මුලින්ම ඔයාට කිව්වනේ මේක මට අදාළ නෑයි කියලා. බලන්න අර මොකද්ද තියෙනවා?
රාක්ෂසී. එයාගේ මොකක් හරි මායාවක්. පහළට ඉක්මනට යන්න. මාව බිමට බස්සන්න කියලා මම අණ කරනවා. ඇයි වට බැරිද වගේ මැජික් බලය යොදලා බිමට බහින්න? ඇයි එහෙම බැරිද? ඇයි දැන් බලයක් නැද්ද? බෑ මට බෑ. මගේ මැජික් බලය දැන් තියෙන්නේ මගේ ශරීර රශ්මිය වටා පමණයි. මම දුර්වලයි. මගේ බලය හීන වෙනවා. මමත් අනිත් ෆැන්ටේසියානුවන් තලයට වැටෙනවා. කිසිම බලයක් නැතුව. ඒකද ඕනේ? දැන් සන්තෝෂද? නෑ රාක්ෂසී මට ඕනේ නෑ. එහෙමනම් දැන්ම මාව නිදහස් කරන්න. මම ඇමගන් ප්‍රදේශයට ගිහින් ඔර්ලෝසු හරි ගස්සන්නද? කොහමද දන්නේ? නුවණැත්තෝ මට කිව්වේ මට හතුරෙකුගේ උදව් අවශ්‍යයි. අපි දෙන්නටම දැන් එකට වැඩ කරන්න වෙන්නේ. කවදාවත්ම ඔයාට උදව් කරන්නේ නැහැ. කොහමටවත්ම කවදාවත්ම මං ඔයාට උදව් කරන්නේ නැහැ. කවදාවත්ම. ඔව් කවදාවත්ම කොහමටවත් උදව් කරන්නේ නැහැ. කවදාවත්ම. රාක්ෂසී අපි රිදී ඔර්ලෝසු දැන් හොයාගමු. රාක්ෂසී මාව අල්ලන්න එපා. ඔයා ගැහෙනවා. මට ඕන වුණේ. මම කිව්වා මතකද මට ඔයාගෙන් උදව් එපා කියලා. මේ මුකුත් නෑ. හැමතැනම හිස්. වාට වැරදිලා රාක්ෂසී. මේ හරි මාර්ගෙ නෙවෙයි. නෑ ඇමගන් හිරිදී ඔර්ලෝසුව මෙහෙයි තියෙන්නේ. ලනුව විතරයි. නාටුවට ගහගෙන ගිහින්. දැන් ඒක තියෙන්නේ ඇස්වල් විලේ පතුලේ. අපිට බැරිද පතුලට කිවිදිලා එක ගේන්න? ඔයා හිතනවද ඒක බොහොම පහසු වැඩක් කියලා පුංචි ලන්දාරියා? නෑ මම කිව්වේ ඒ වතුර නෙමෙයි ඒ ඇසිඩ්. ඇමගන් වල පිරිසිදු රිදී වලින් හදපු නැති හැම භාණ්ඩයකටම ඔය සෙත තමයි අත් වෙන්නේ. ඔයාගේ ඇටකටු පවා දිය වෙලා යනවා මේ විලට බැස්සොත්. ඇමගන් වල රිදී ඔරලෝසුව සදහටම නැතුව ගියා. ෆැන්ටේසියාවේ ඉරනම විසඳිලා. මෙන්න මේ කාරණය හොඳට අහගන්නට ඔබට පමණයි බොහෝ කාලයක් ඉන්න ලැබෙන්නේ. මම දැන් අප්‍රාණික වූ පිළිමයක් වගේ කාලය ඇන හිටිය ලෝකෙක පාවෙන. මම ෆැන්ටේසියාවේ සියලු දෙනාම බේරගන්නවා රාක්ෂසී. මගේ මුළු ශක්තියම යොදවනවා. මට ඔබේ උදව් ඕනේ. මට උදව් කරගන්නවත් මට දැන් බලයක් නැහැ. මැජික් බලය හීන වෙලා. ශරීර රශ්මියත් හීන වෙලා ගිහින්. ඒකත් එහෙමද? බලගදු රාක්ෂසී සටන අතාරිනවා. මට බුදුම මේකයි. ඔයාගේ මැජික් බලය නිකන් පුස්සක්. කිසි කෙනෙක් මට ඔය විදිහට කතා කරලා නැහැ. කිසි කෙනෙක්. එහෙනම් මම හරියටි. මට සමච්චල් කරන්න එපා. ඔයා මම දන්න රාක්ෂසීම තමයි. මම කිව්වා සමච්චල් කරන්න එපා. මට සමාව වෙන්න. මේ පැත්තෙන්. අර තියෙන්නේ අපිට හම්බුණා. දැන් තියෙන්නේ කිමිදිලා අරගන්න එකයි. ඔය පේන තැනට හැතක්ම ලක්ෂ ගාණක් ඇති. ඔයාව එක මොහොතකින් නැති වෙලා යයි කැරකෙන ජලයට බැස්සොත්. මට පුළුවන් ගෙන්න. මම කිව්වනේ එක සැරයක් යම් සැලැස්මක් තියෙනවා නම් මට කියන්න. ඔයාගේ ඇඟ වටේ තියෙන රශ්මිය ඒක මට දැන් දෙන්න. මොනවා? ඔක්කොම නෙවෙයි. ඔර්ලෝසු අරගෙන එන්න විතරයි. ඒක හරිම අවදානම් වැඩක්.
ඒ රශ්මි බලල්ල කැඩුනොත් ඔබේ මරණය මගේ පිටින් යයි. සමහර විට හතුරාගේ ඇතේ තමයි ජීවිතය රැඳෙන්නේ. හැමෝටම යහපතට. ඇස් වහගන්න. ඉක්මන් කරන්න. මට වැඩි වෙලා රඳවන්න බෑ. මම හිතන්නේ අවශ්‍ය තරම් වෙලා රැඳේ කියලා. මෙන්න යනවා. ඉක්මනට. ඉක්මන් කරන්න. මට ඔයාව ඇහෙනවා රාක්ෂසී. මොකද උනේ? මටත් ඇහෙනවා යාව. හම්බුණා රාක්ෂසී. මම ගේනවා. මට අමාරුයි. ඔරලෝසු හරි බරයි. මට උඩට එන්න බෑ. ඔයාගේ බලය යොදලා මාව උඩට ගන්න. මට බෑ. මට මේ බලය රඳවගෙන ඉන්න බෑ. මට ඔයා උඩට ගන්න බෑ. ඔය අතුර කරකවන්න ඉක්මනට. ඒක තමයි තියෙන එකම අවස්ථාව. ඒත් මම උඩට ගන්න වෙනවා. මට තනියම ඉන්න බෑ. ඒක තමයි එකම ක්‍රමය. ඊට පස්සේ මගේ මුළු බලයම යොදලා ඔයාවයි ඔරලෝසුවයි උඩට ගන්නම්. ඒත් කතුරු උනත් යම් විටකදී එකිනෙකා විශ්වාස කරන්න වෙනවා. ඒක හරි ගියා රාක්ෂසී. ඒක හයි වෙලා. ඒක හයි වෙලා. මන්දෙන් දුර්වලයි. බයිනතු වෙන්න රාක්ෂසී. බයිනතු වෙන්න. එන්න රාක්ෂසී. අවතරින්න. ඇයි මගේ ජීවිතේ බේරුවේ? ඔයාට තිබුණනේ මාව ජල රකුසට බිලි දෙන්න. ඔයාට තිබුණනේ මගේ ශරීර රශ්මිය ඉවත් කරලා ඔරලෝසු ගන්න. ඔයා වාසනාවන්තයි කියලා හිතාගන්න. මගේ සිහිය හොඳට තිබුණා නම් ඒක තමයි සමහර විට මම කරන්නේ. ඊළඟ වතාවේ නම් එහෙම තමයි කරන්නේ. ඔව්. ඔව්. ඒ ගැන මට කිසිම සැකයක් නෑ රාක්ෂසී. ටොම් ඔයා අපේ රිදී ඔරලෝසුව ආපහු ගෙනාවා. ඔයා කාලය මුදාගත්තා. මුළු ෆැන්ටේසියාවම ඔයාට ණයක් ඇති. සමහර විට එහෙම නොවෙන්නත් ඉඩ තිබුණා. මේ වතාවේ සිද්ධ වෙන පුදුම දේ තමයි එක මොහොතක ටොම් සහ රාක්ෂසී සතුරු වෙලා ඉඳලා තවත් මොහොතක දෙන්නා මිතුරු වෙච්ච එක. හැබැයි ටොම් සහ රාක්ෂසී අතර තවත් බොහෝ විසිතුරු දේවල් සිද්ධ වුණා. ඒව තවත් කතන්දර.
කාලය නවත්තන්න මකක් හොයාගෙන වගේ. මොනවා? හෙට එතකොට පන්තිය ළමයි ඉදිරියේ කතා පවත්වන්න වෙන්නේ නෑ. මතකද? ඔව් දැන් මතකයි. දන්නවද කාලේ ඇත්තටම නැවතුණා නම් අපේ මේ සුහද හමුවට මොකද්ද වෙන්නේ? ඔය හරියටම හරිටම් යන්න දැන් ගිහින් කිරි එක බොන්න. ඔයාද හැදුවේ? වෙන කවුද? Dad.